මුලින්ම අපිට පෙන්වන්නේ මේ පිරිමි ළමයා නඩුවක් දිනලා යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ නඩුව දිනලා මෙයා යන්නේ ලොකු ගහක් ගාවට. ඉතින් දැන් තමයි මේ කතාව පටන් ගන්නෙ. අපි බලමු කතාව. මේ ඉන්නේ සරස්වති, හැමෝම ආදරයට යාට කියන්නේ සරෝ කියලා. ඉතින් අද යව බලන්න මනමාලෙක් එනවා. ඉතින් මෙයාලා ගෙදර අය මේ කසාදෙට ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. එකපාරටම මෙයාලගේ තාත්තට කෝල් එකක් එනවා. අර මනමාලයාගේ ගෙදරින්. ඉතින් එයාලා කියනවා 10 දෙනෙක් ගෑනු ළමයි තෝරලා තියෙනවා. ඉතින් මුලින්ම ඉන්න ගෑනු ළමයාට තමයි කැමති උනේ අපි. අද ඔයාලගේ දුව බලන්න එන්න වෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් හැමෝම මේකට දුක් වෙනවා. සරෝගේ නංගි නගලන්නේ අක්කව ඉක්මනින් බන්දට දීලා යාගේ කසාද ඉක්මනින් කරගන්න. මොකද අක්කා ගෙදර ඉන්නකන් නංගිට කසාද බදින්න වෙන්නේ නැහැ. මේගොල්ලන්ගේ තාත්තා හරිම සම්ප්‍රදායික විදියට තමයි හිතන්නේ. ඉතින් නංගි සරෝට හොඳටම බයිනවා අයියෝ තාම කොල්ලෙක් හොයාගත්තේ නැත්තේ ඒකත් අපේ වගකීමක්ද කියලා. සරෝ කියනවා මට කවුරුත් කැමති වෙන්නේ නැත්තම් මම මොකද කරන්න කියලා. ඉතින් ඊට පස්සේ සරෝයි තාත්තයි වැඩට යන ගමන් තමයි ඉන්නේ. එතනදී මෙයාලා දකිනවා ඉන්දර් තමන්ගේ පෙම්වතිය එක්ක ආදරය කරමින් තමයි ඉන්නේ රස්තියාදුකාර විදියට. ඉතින් සරස්වතීගේ තාත්තා එයාලටත් බනිනවා. මගදී මේ මහල් නිවාසී ලේකම් හම්බෙලා ජයරාම් මේ ගැන පැමිණිලි කරනවා. ඒ වගේම ලේකම්ටත් හොඳටම බයිනවා මේවා නවත්තන්න කියලා. සරෝ වැඩ කරන්නේ පුස්තකාලයක. ඉතින් මෙයා අභිමන් කියන මේ තරුණයාට ගොඩක් කැමැත්තෙන් තමයි ඉන්නේ. ඉතින් සරෝ වැඩ කරන අතරේ අභිමන් මෙතනට ඇවිල්ලා කියනවා අපේ උත්සවයක් තියෙනවා. ඒකේ වලහට අදින්න ඉන්න තරුණයාට පොඩි අනතුරක් වෙලා තියෙනවා. ඔයාට මේ වලහට අදින්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් අභිමන්ට තියෙන කැමැත්ත නිසා සරෝ ඒකට කැමති වෙනවා. ඉතින් ඒක කරනකොට අභිමන්යෝගේ යාළුවෝ වගේක් ඇවිල්ලා මෙයාට විහිළු කරනවා. ඉතින් ඇය ඒ දුකට දුවගෙන ඇවිත් ගෙදර යන ලිෆ්ට් එකේ නගිනවා. ඒත් එක්කම එතනට ඉන්දර් එනවා. ඉතින් මේ දෙන්නම ලිෆ්ට් එකේ හිර වෙනවා කරන්ට් එක ගිහින්. ඉතින් මේක හදනකන් දෙන්නම ඇතුලේ ඉන්නේ. ඉන්දර්ට දාඩිය හින්දා එයා ටී-ෂර්ට් එක ගලවන්න යනවා. ඉතින් සරෝ කෑ ගහලා කියනවා ඔක ගලවන්න එපා කියලා. ඉන්දර් කියනවා සෝරි මම හිතුවේ කොල්ලෙක් ඉන්නේ කියලා. ඊට පස්සේ කරන්ට් එක ආපු ගමන් සරෝ වලස් ඔලුවත් ගලවලා දාලා දුවගෙන යනවා පුස්තකාලෙට. ඉතින් දැන් ඉන්දර් කරන්නේ වලස් ඔලුව අරගෙන පුස්තකාලෙට ගිහින් මෑට එක දීලා අහනවා හිරේ ඉඳන් ආපු කෙනෙක්ට කියවන්න පුළුවන් පොතක් තියනවාද කියලා. ඉතින් සරොත් ඔහුට පොතක් හොයලා දෙනවා. ඉතින් මොහු නිතරම වගේ දැන් පොත් ගන්න පුස්තකාලයට යනවා. සරෝව දකින්න. එක දවසක් ඉන්දර්ගේ පෙම්වතිය ඔහුත් එක්ක තරහා වෙලා සරෝ ඉස්සරහම ඔහුට බැනගෙන යනවා. දැන් ආයි සරෝව බලන්න කොල්ලෙක් ඇවිත් තියෙන්නේ. ඉතින් මෙයාලා කතා කර කර ඉඳලා යනවා. ඉතින් මේ ආපු කොල්ලගේ ෆෝන් එක ගෙදර දාලා ගින්. ඉතින් මේක දෙන්න සරෝ පල්ලෙහාට යනවා. ඒ අතර සරෝගේ නංගි බදින්න ඉන්න කොල්ලත් එක්ක සරෝව බලන්න ආපු කොල්ල හොඳටම බයිනවා. එයා කාවේරි වගේ ලස්සන කෙල්ලෙක් අල්ලගෙන මට වැරහිරි නැන්ද කෙනෙක් වගේ කෙල්ලෙක් සෙට් කරන්නත් හදන්න කියලා අහනවා. මේ කතාවේ ඉන්දර්ටත් ඇහෙනවා සරෝ දුකින් මෙයාගේ ගෙදරට යනවා. ඒ වෙලාවේ සරෝගේ නංගියාට හොඳටම බයිනවා. ඔයා මිනිහෙක් හොයාගන්න නැති නිසා මට මගේ සංජීව නැති වෙන්නයි යන්නේ. ඒ නිසා කොහොම හරි වෙනස් වෙලා කොල්ලෙක් හොයාගන්න කියලා කියනවා. දැන් සරෝට ඉන්දර්ගේ පෙම්වතිය, ඒ කියන්නේ රූබී ඉන්න සංගරාවක් හම්බෙනවා. ඉතින් සරෝට වෙනස් වෙන්න ඕන නිසා ඇයට කතා කරලා හමුවක් දාගන්න හදනවා. ඒත් ඒකට මාස 3ක් ඉන්න වෙනවා කියලා කියනවා. දැන් සරෝ පාන්දරම ඉන්දර්ගේ කාමරයට යනවා. ඔහුගෙන් උදව්වක් ඉල්ල ගන්න. මේ වෙලාවේ ඉන්දර් ව්‍යායාම කරන ගමන් තමයි ඉන්නේ. දැන් සරෝ කියනවා ඔයාගේ පෙම්වතියට කියලා මාව සම්පූර්ණයෙන්ම වෙනස් කරලා දෙන්න. මම වගේ කෙල්ලන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් ඇයට කියලා. මොකද රූබි කියන්නේ රටේ ඉන්න හොඳම රූපලාවන්‍ය ශිල්පිනියක්. මේ වෙලාවේ හොඳට බිල රූබි එතනට එනවා. සරෝ ඉන්නව දැකලා දෙන්නටම හොඳට කැත විදියට බයිනවා. ඒ වගේම වීදුරු බෝතලයකිනුත් දමල ගහනවා. දැන් වීදුරු කටු ඇනිලා ඉන්දර්ගේ කොන්ද. ඉතින් මේකට බෙහෙත් දාගන්න ඔහු ෆාමසියට යනවා. ඒ වෙලාවේ පොලිසියෙන් ඇවිත් මොකද උනේ කියලා තර්ජනය කරලා අහනවා. ඉන්දර් සරෝට ගෙදර යන්න කිව්වොත් ඇය යන්නේ නැහැ. ඇය කියන්නේ මේ දැන් උන හැම දෙයකටම මම වග කියන්න ඕනේ කියලා. ඉන්දර්ව පොලිසියට එක්කන් යන්න හතදී සරෝ හරි ගාවට ගිහින් සේරම විස්තරය කියලා එයාව පොලිසියට අරන් ගියොත් එයාගේ පෙම්වතියට සමා වෙන්න මම ඔයාට ආදරය කියලා කියන දෙවැනි අවස්ථාවක් නැති වෙනවා කියලා කියනවා. ඉතින් මේ පොලිස්පතිතුමා ඔවුන්ට යන්න දෙනවා. එයාගේ බිරිඳ කියමු වචන දෙක තුනක් මතක් වෙලා. දැන් සරස්වතීගේ තාත්තයි අම්මයි ගමනක් ගිහින් යන ගමන් ඊයේ උන දේ මුරකාරයා එයාලට කියනවා. ඉතින් තාත්තා ගිහින් බලනකොට ඒ කතාව ඇත්ත. ඉතින් මේ වෙලාවේදී තාත්තා සරෝගේ කනට ගහනවා. ඉතින් සරෝ උන දේවල් තාත්තට පැහැදිලි කරන්න හැදුවත් එයා ඒ දේවල් පිළිගන්නේ නැහැ. මොකද එයා ටිකක් අමුතු මිනිස්සෙක්. ඒ වගේම සරෝගේ අම්මට කෝල් කරලා කියන අපේ දුව මැරුණා අවසන් කටයුතු කරන්න ලෑස්ති කරන්න කියලා. ඒ වගේම කාවේරියට දැන් ප්‍රශ්නයක් නැහැ කසාදි කරන්න ලෑස්ති කරන්න කියලා කියනවා. සරෝ ඉතින් මේකට හොඳට මඬනවා. එයා වැඩට යන ගමන් අම්මට විස්තරේ කියනවා. දැන් පුස්තකාලේ වැඩ කරන ගමන් සරෝ එයාට ඉන්න ගෙයක් හොයනවා. ඒත් හම්බෙන්නේ නැහැ. දැන් ඉන්දර් එතනට ඇවිල්ලා ගෙයක් හොයලා යතුරත් ඇයට බාර දෙනවා.
ඊට පස්සේ ගෙදරට ගිහින් ගෙදරත් බලලා මෙයාලා දෙන්න එළවලු ගන්න මාකට් එකට යනවා. ඒ වෙලාවේ ඉන්දර් බීම් එකක් බොන්න ගිහින් එයාට මත් වෙන්න එකක් හදාගෙන සරුට නෝමල් බීම් එකක් අරන් දෙනවා. ඒත් සරුව මට ඕන වාගක කියලා ඉන්දර්ගේ බීම් එක අරගෙන මත් වෙනවා කියලා දන්නේ නැතුව හොඳටම පිස්සු නටනවා. මේ වෙලේ ඉන්දර් තමයි සරුව පරිස්සම් කරගෙන ගෙදරට එක්කගෙන එන්නේ. පහුවදා සරුව පාරේ යනකොට දකිනවා කෙනෙක්ගේ පර්ස් එකක් වැටෙනවා. ඉතින් ඒක තව කෙනෙක් අහුල ගන්නවා සරුව දකිනවා. ඉතින් කොහොම හරි සරුව ඉන්දර්ට කියලා ඒ පර්ස් එක අරගන්නවා. ඉන්දර් පර්ස් එක අරලා බලනකොට එයාගේ තාත්තගේ පර්ස් එක. ඉතින් ඉන්දර් තාත්තත් එක්ක තරහින් තමයි ඉන්නේ. ඉතින් සරුව මේ සිද්ධිය දන්නේ නැතුව මේ පර්ස් එකේ අයිතිකාරයාට මේ පර්ස් එක දීලා එන්න ගිහින් ඉන්දර් කොහොම හරි සරුව තල්ලු කරලා දානවා යනවා යන්න කියලා. ඊට පස්සේ ඉන්දර් තරහණී වුණාම ඇයව බලන්න ගියත් ඇය ගෙදර නැහැ. හැම තැනම හෙව්වත් ඇය නැහැ. ඉතින් හොයාගෙන යනකොට බස් හෝල්ට් එකට ගියාම සරුව අඬ අඬ ඉන්නවා. ඒ වෙලාවේ ඉන්දර් සරුවට සොරි කියලා සරුවවත් සනසලා එයාව එක්කන් යනවා ගෑනු ළමයි ලස්සන කරන තැනකට. ඒත් සරුව මුලදී එතනට කැමති වෙන්නේ නැහැ. පස්සේ ඉන්දර් හින්දා එයා කැමති වෙනවා. දැන් සරුව ඉතින් ලස්සන කෙල්ලෙක් කරනවා එතන හිටපු පුද්ගලයා. මෙහෙම ඉන්නවා දැක්කොත් ගෙදර අය ගොඩක් සතුටු වෙයි කියලා ඒක පෙන්වන්න හිතාගෙන මොවුන් සරුවගේ ගෙදර යනවා. සරුව ගෙදර ගිහින් බලනකොට සරුවගේ තාත්තාගේ අවසන් කටයුතු කරනවා. සරුවට මේකට දුක හිතිලා අඬාගෙනම පහලට යනවා. ඒත් ඉන්දර් සරුව සනසවල ඇයට ධෛර්යය දෙනවා ඒකට මුහුණ දෙන්න. ඉතින් සරුවත් කියන ඔයා දුන්න මේ ලස්සන මුහුණ මම නාස්ති කරන්නේ කවුරුහරි හොඳ කොල්ලෙක් මට කැමති වෙයි එදාට මේ හැමදේම හරියයි කියලා. ඉතින් දැන් සරුව පුස්තකාලයට ගියාම අභිමන්යු එයාගේ ලස්සන දැකලා එයාට යෝජනා කරනවා කසාද බඳින්න. ඉතින් සරුවට දැන් ගොඩක් සතුටුයි. සරුව දැන් සාරි පවා තෝරන්න යන්නේ ඉන්දර් එක්ක. ඉන්දර් කොයිතරම් සරුවට ආදරේ වුණත් ඒක කියන්නේ නැතුව හිතේ හංගගෙන ඉවසගෙන ඇයට උදව් කරනවා. දැන් සරුව අභිමන්යුව බැඳලා රට යන්න හදන්නේ. ඒකට ලේ වගේම තවත් පරීක්ෂණ වගේක් කරනවා. දැන් දින කිහිපයකින් සරුවගේ රෙජිස්ට්‍රේෂන් එක කරන්න රෙජිස්ට්‍රාර් කාර්යාලයට යනවා. දැන් ඉන්දර් වගේම සරුව එතනට වෙලා බලාගෙන හිටියත් අභිමන්යුව එතනට එන්නේ නැහැ. මේකට අවුල් ගිහින් සරුව අභිමන්යුව ඉන්න තැනට ගිහින් ඇයි එහෙම කරේ කියලා අහනවා. එතකොට එයාගේ දෙමව්පියෝ මේකට කැමති නැහැ කියලා අභිමන්යුව කියනවා. දැන් ආයේ සරුවගේ මුළු ලෝකෙම කඩා වැටුණා වගේ ඇය දුක් වෙනවා. ඒ වගේම ඉන්දර්ටත් බයනවා ඇයි ඔයා එයාට ගැහුවේ නැත්තේ කියලා එයාගේ වරද්දට. ඉන්දර් සරුව තුරුළු කරගෙන සනසවනවා. මොකද ඉන්දර් එයාට ගොඩක් ආදරේ නිසා. දැන් ඉන්දර්වත් එක්කගෙන සරුව යන්නේ එයාලගේ හනිමූන් එකට වෙන් කරලා තිබ්බ හෝටලයට. එතනට ගිහින් සරුව ගොඩක් අඬනවා. සරුව කියන දේවල් වලට ඉන්දර්ටත් ගොඩක් දුකයි. මේ වෙලාවේ සරුව ඉන්දර්ගේ තොල් සිප ගන්නවා. ඒ වෙලාවෙම ඉන්දර් එතනින් නැගිටලා යන්න හදලා කියනවා ඔයා මට හෙට උදේට වෛර කරයි මම මෙහෙම කරොත් කියලා. ඒත් සරුව ඒකට ගොඩක් කැමැත්තෙන්ම ඉන්දර් එක්ක යාගේ හනිමූන් එක ගත කරනවා. උදේ අභිමන්යු සරුව හම්බෙන්න ඇවිත් එයත් එක්ක යනවා ඉන්දර් දකිනවා. මේකට දැන් ඉන්දර් දුක් වෙලා යා පරණ හිටපු තැනට යනවා. ඊට පස්සේ සරුවගේ අම්මා ඇවිත් එයාට කියනවා කාවේරිගේ වෙඩින් කාඩ් එක එයාට දෙන්න කියලා. ඊට පස්සේ ඉන්දර් කියන මං එයාත් එක්ක නෙමෙයි දැන් ඉන්නේ මං නගරෙත් දාලා යනවා කියලා. ඒත් සරුවගේ අම්මා දුකෙන් නිසා කමක් නෑ මං දෙන්නම් කියලා කාඩ් එක ඉල්ල ගන්නවා. දැන් කාඩ් එක දෙන්න පුස්තකාලයට ගියත් එයා රැකියාවෙන් අයින් වෙලා. ඊට පස්සේ අභිමන්යු හම්බෙන්න ගියත් එයාත් එක්කත් සරුව නෑ. දැන් ඉන්දර් සරුව හොයන්න පටන් අරන් ඇයව කොහොම හරි හොයා ගන්නවා. එයා කැලේකට වෙලා ඉන්නකොට දැන් ඉන්දර් මෑගෙන් අහනවා ඇයි කියන්නේ නැතුව පැනලා ගියේ කියලා. සරුව කියනවා මම පැනලා ගියේ නෑ ඔයාට කියලානේ ගියේ කියලා. ඊට පස්සේ ඇය කියනවා එදා රෑ මොනවා වුණත් ඒ අභිමන්යුව අමතක කරන්න විතරයි නැතුව එතනින් එහා වෙන කිසිම දෙයක් නෑ කියලා ඇය කියනවා. මේකට ඉන්දර්ට දුක හිතලා යනවා. ඊට පස්සේ සරුවටත් දුක හිතලා පාරට ඇවිල්ලා අඬන්න පටන් ගන්නවා. ඉන්දර් ගිහින් නැහැ එතකොටත්. ඔහු නංගිගේ වෙඩින් කාඩ් එක පෙන්නලා අහනවා දැන් කියන්න මං වාගේ කවුද කියලා. ඉන්දර් තුරු කරන් අහනවා. ඊට පස්සේ ඇයට සිහිය නැති වෙනවා. ඊට පස්සේ ඇයව රෝහලට එක්කන් ආවට පස්සේ තමයි ඉන්දර් සේරම විස්තර දැනගන්නේ. ඒ සරුවට දරුණු රෝගයක්. දොස්තර මේ ගැන අභිමන්යුටයි ඉන්දර්ටයි කිව්වා කියලා දොස්තර කියනවා. මේක කිව්වට පස්සේ ඉන්දර් ගිහින් අභිමන්යුට එකක් ගහලා ඔහුගෙන් හැම විස්තරයක්ම දැනගන්නවා. ඉන්දර්ට ගොඩක් දුකයි. දැන් සරුවට කාවේරිගේ වෙඩින් එකට යන්න බැරි වෙන හින්දා ඔහු ගිහින් එතන කැමරා හයි කරලා එනවා. ඒ හැමදේම සරුවට පෙන්වන්න ඕන නිසා. දැන් ඉන්දර් සරුවට වෙඩින් එකේ වීඩියෝ හැම එකම පෙන්වන ගමන් අහන ඔයා මාව කසාද බදිනවද කියලා. සරුව කියනවා පිනට කරන කසාදයක් මට එපා කියලා. ඒ වගේම මං වගේ පළමු තේරීමක් නෙමෙයි හොඳම තේරීමක් නෙමෙයි කියලා කියනවා. ඉන්දර් කියනවා මගේ එකම තේරීම ඔයා කියලා. සරුවටත් මේකට දුකයි. එයා කියනවා මට නම්බුකාර විදියට මැරෙන්න දෙන්න කියලා. ඉන්දර් ඔයාට මැරෙන්න දෙන්න බෑ කියලා සරුව තුරුල් කරගන්නවා. එතනදී ආයෙ සරුවට අමාරු වෙලා රෝහලට එක්කගෙන යනවා.
දැන් ඉන්දර් සරෝගේ ගෙදර ගිහින් සරෝගේ ෆොටෝ එකට දාලා තිබු මල් මාලේ කඩලා දානවා. ඒක ජයරාම් දැකලා ඉන්දර්ගේ කනට ගහනවා ළඟට ඇවිත්. එතකොටම ඉන්දර් කියනවා ආයි සරෝගේ පින්තූරයට මාලා දාන එක නවත්තන්න කියලා. ජයරාම් කරේ නැත්තම් මොකද කියලා අහනවා. ඉන්දර් ඒකට දෙන උත්තරේ තමයි ආයි යනවා කම්මුල් පාරක් කන්න ඔයාගේ ගෙදරට කියලා. දැන් ඉන්දර් හොඳටම බීලා ඔහුගේ සුපුරුදු තැන නිදාගෙන ඉන්නකොට හරි ඇවිත් ඔහුව පොලිසියට එක්කගෙන යනවා. දැන් සරෝ ටිකට් කපාගෙන ඉන්දර් එනකම් බලාගෙන හිටියත් ඔහු නැති නිසා ඇය යනවා පුස්තකාලයට. මේ වෙලාවේ ඉන්දර් කෝල් එකක් ගන්න දෙන්න කියලා හරියට කියනවා. ඒත් ඔහු ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඉන්දර් කොයිතරම් බැගෑපත් වුණත් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා කොහොම හරි ඔහු එතනින් පැනලා යනවා. සරෝ ඉන්දර් ගත්ත පොතක් අතට අරගෙන කාඩ් එක අරගෙන එදා වුණ දේ මතක් කරනවා. ඊට පස්සේ එයා දකිනවා ඒ කාඩ් එකේ එහා පැත්තේ වලස් කෙල්ලේ කෝපි බොමුද කියලා තියෙනවා. ඒක දැකපු සරෝ ඉන්දර් ගත්ත අනිත් පොත් හොයන්න පටන් ගන්නවා. හැම පොතකම එක එක දේවල් ලියලා තියෙනවා. එකක ලියලා තියෙනවා මම අඩන කෙල්ලන්ගෙන් ඈතට යනවා ඒත් ඔයා අඬද්දි මට ඕනවාව සිප ගන්න කියලා. මේකට සරෝට ගොඩක් සතුටුයි. ඉතින් මේ පොතේ ඉන්දර්ගේ නම්බර එක තිබිලා මේ නම්බරයට කෝල් ගත්තත් වැඩක් නැහැ. මොකද එයා ළඟ ෆෝන් එක නැහැ. පොලිසියෙන් බේරිලා පැනලා දිව්වත් අන්තිමට පොලිසියට අහු වෙනවා. හරි ඉන්දර්ව අල්ලගෙන අහනවා අන්තිම කැමැත්තත් එක්ක දිවි මොනා කියන්නද සමාවෙන්න මම ඔයාට ආදරේ කියන්නද කියලා. ඉතින් හරි ඉන්දර්ගේ මූණින් මේක දැනගෙන ඔහු පුස්තකාලයට එක්කගෙන යනවා. දැන් පුස්තකාලේ හැම තැනකම සරෝ හොයනකොට ඉන්දර්ට සරෝව හම්බ වෙනවා. මේ වෙලේ සරෝ ඉන්දර්ගෙන් අහනවා ඇයි ඔයා මට කිව්වේ නැත්තේ මං වාගේ හොඳම තේරීම කියලා. ඒ වගේමයි අභිමන්යුව බඳින්න අවසර දුන්නේ කියලා. ඉන්දර් මේ වෙලාවේදී කියන ඔයා මගේ හොඳම තේරීම ඒත් මං වගේ අපරාධකාරයෙක් ඔයාගේ හොඳම තේරීම නෙමෙයි ඔයාගේ තාත්තගේත් හොඳම තේරීම නෙමෙයි කියලා. ඊට පස්සේ සරෝ ඉන්දර්ට තුරුල් වෙලා මාව බදින්න කියලා ඉන්දර්ව සිප ගන්නවා. ඉතින් මේ වෙලේ හරි එතනට ඇවිත් එයාලගේ ආදරේ තේරුම් අරන් මාංශ ගලවලා එයාලට යන්න දෙනවා. දැන් මේ දෙන්න ගෙදර ගිහින් සරෝ ඉන්දර්ට තුරුල් වෙලා ඉන්නවා. ඒ වෙලේ සරෝ ඉන්දර්ට කියනවා මං ගියාම මගේ පින්තූරෙට මල් මාලයක් නම් දාන්න එපා කියලා. ඊට පස්සේ ඉන්දර් සරෝව නිදි කරවලා සරෝගේ ගෙදරට යනවා. ඊට පස්සේ ඉන්දර් ෆොටෝ එකේ තිබ්බ මල් මාල ගලවලා තුවක්කුව තාත්තට දික් කරලා කියනවා මේ මල් මාලේ ආයි දාන්න බෑ හෙට ඉන්දර්ගේ මගේ විවාහය. මේ මල් මාලේ දැකලා ඇයට ගොඩක් දුකයි. මට මේ ඇය වෙනුවෙන් මරන්නත් පුළුවන් මැරෙන්නත් පුළුවන් කියලා ඉන්දර් මල් මාලේ දාගන්නවා. ඊට පස්සේ ඉන්දර් අහනවා මගේ තුවක්කුව පාවිච්චි කරන්න වේද කියලා. ඊට පස්සේ ඉන්දර්ගේ අම්මා කියනවා ආයි දාන්නේ නෑ මල් මාලේ. හැබැයි ජයරාම් එකපාරක් කිව්වොත් ඔව කසාද බඳින්න එපා කියලා ඉන්දර් ඒක කරන්නේ නෑ කියලා කියනවා. ඊට පස්සේ ඉන්දර් එතනින් යනවා. පහෝදා ඉන්දර් සහ සරෝ රෙජිස්ට්‍රාර් කාර්යාලේ විවාහ වෙන්න යනවා. එතකොට මෙයාගේ අම්මයි තාත්තයි එතනට එනවා. එතකොටම ඉන්දර් ටිකක් පැත්තකට වෙන්න හදනකොට සරෝ ඉන්දර්ගේ අතින් අල්ලගෙන තාත්තව බදාගෙන අඬනවා. මේ කසාදේ වෙන්න දෙන්න කියලා. ඒ වෙලේ ජයරාම් කියනවා මම එපා කිව්වොත් මොකද කරන්න කියලා. එතකොටම සරෝ ඉන්දර්ගේ අතාත ඇරලා තාත්තව බදාගෙන ඉන්නවා. සරෝගේ තාත්තා කියනවා මේ කොල්ල ඊයේ ඇවිත් මට කියලා ගියා ඔයා වෙනුවෙන් මරන්නත් පුළුවන් මැරෙන්නත් පුළුවන් කියලා. ඊට වඩා පොරොන්දුවක් තව කොහෙවත් නැහැ. මෙයා වගේ හොඳ කොල්ලෙක් තව කොහෙවත් නැහැ කියලා මෙයාලට කැමැත්ත දෙනවා. දැන් මේ දෙන්න විවාහ වුණ ගමන් ආයි සරෝ සිහි නැති වෙලා වැටෙනවා. දැන් සරෝ ඇඳට වෙලා ඉන්නකොට දොස්තර ඇවිත් එයාගේ විවාහයට සුබ පතනවා. එතකොටම සරෝගේ තාත්තා අහනවා කවද්ද ටිකට් කපන්නේ? සරෝගේ වෙඩින් එක ලොකුවටම ගන්න ඕනේ නෑදෑයෝ හැමෝටම කියන්න ඕනේ කියලා. එතකොටම සරෝ ඩොක්ටර්ගෙන් අහනවා තව කොච්චර වෙලා තියෙනවද කියලා. අඩුම තරමේ මගේ මෙහෙන්දි ටික නැති වෙනකන්වත් කියලා කියනවා. දොස්තර මට සමා වෙන්න කියලා එතනින් යනවා. එතකොටම තමයි එයාගේ අම්මයි තාත්තයි මේ ගැන දැනගන්නේ. ඒ වගේම තාත්තා ගොඩක් දුක් වෙනවා දැන්. තමන්ගේ දරුවාට කරපු දේවල් මතක් වෙලා. ඒ වෙලේ සරොත් තාත්තා බදාගෙන අඬනවා. ඉන්දර් එළියේ ඉඳන් හොඳටම අඬනවා. ඊට පස්සේ හරි පොතක් දීලා එයාගේ තාත්තා ගැන කියනවා. ඊට පස්සේ එයා කියන 65 පිටුවේ දිනයක් ලියලා තියෙනවා ඒ මොකද්ද කියලා අහනවා. ඒ වෙලේම ඔහු තාත්තා ළඟට යනවා ගිහින් අහනවා වත්තේ අරගහ තාම තියෙනවද? මට ඉඩමෙන් කොටසක් ඕනේ කියලා ඒ ගහේ. තාත්තා අහනවා ඒයි කියලා. ඒ වෙලේම අහනවා මේ වෙලාවේ කවුරු මරලාද ආවේ කියලා ඇඳුමේ ලේ දැකලා. ඒකට තරහ ගින් ඉන්දර් ආයි සරෝ ගාවටම එනවා. ඉන්දර් සරෝගෙන් අහනවා ඔයා කවදාවත් අහලා නැහැ ඇයි මම මිනි මැරුම කරේ කියලා. සරෝ කියනවා ඔයා කාව හරි බේරගන්න එක කරන්නේ නැති කියලා. ඉන්දර් කියනවා මට වයස 13 දී එක කිරියම්ම කෙනෙක් හිටියා ලිලි කියලා. අම්මා කෙනෙක් වගේ මං සැලකුවේ එයාට. දවසක් මගේ මාමා එයාගේ කාමරයට පැනලා එයාගෙන් බේරෙන්න එයා මාමව මරලා. මං දැනගෙන හිටියත් කවදාවත් තාත්තා එයා කියන දේ පිළිගන්නේ නැහැ කියලා. ඉතින් මං කිව්වා මමයි මිනි මැරුම කරේ කියලා.
රටේ ලොකුම අපරාධ නීතිඥයා මගේ තාත්තා. ඒත් මගේ නඩුව ප්‍රතික්ෂේප කරා කියලා. ඒ වගේම මාව එහෙම අත්හැරපු එක අමතක කරන්න බෑ කියලා. සරෝ ඉන්දර්ට කියන තාත්තට සමාව දෙන්න කියලා. ඒ වගේම දැන් මගේ ළඟට එන්න සුබ ගමන් කියන්න කියලා. ඉන්දර් කියනවා කවදාවත් එහෙම කියන්නේ නෑ කියලා. බිරිඳට අවසර දෙන්න නැත්නම් කොහොමද යන්නේ කියලා සරෝ අහනවා. ඔයාට යන්න දෙන්න බෑ කියලා ඉන්දර් අඬනවා. ඒ වෙලාවේ සරෝ මම ඔයාට ගොඩක් ආදරේ කියලා කියනවා සමගම යාගේ අවසන් හුස්ම හෙලනවා. ඉන්දර් සරෝගේ නළල සිපගෙන ගොඩක් අඬනවා. ඒ වගේම එළියට ඇවිත් සරෝගේ අම්මවයි තාත්තවයි තුරුල් කරගන්නවා. එතකොටම ඉන්දර් එළියට යන්න හදනකොටම තාත්තා ඇවිත් අහනවා ඔයා කසාද බැඳ කියලා ආරංචි වුණා. කසාද දවසේම කවුද ඉඩමක් ඉල්ලන්නේ කියලා. ඒ වගේම එයාට මුකුත් වෙන්නේ නැහැ මට එකපාරක් කොහොම බේරගන්න බැරි වුණා. ඒත් මේ සැරේ මම්මගේ ලේලියෝ බේරගන්නවා කියලා කියනවා. එතකොටම ඉන්දර් කියනවා සරෝ දැන් නැහැ කියලා. ඉන්දර්ගේ තාත්තත් ඒ වෙලේ ගොඩක් දුක් වෙනවා ඒකට. ඒ වෙලේ ඉන්දර් තාත්තට සමාව දීලා ඔහුව බදා ගන්නවා. ඊට පස්සේ මුලින්ම පෙන්නපු තැන ඒ කියන්නේ සරෝව වල දාලා තිබ්බ තැන ගහගාව තමයි එයා ඉන්නේ. ඉතින් මේ නඩුවේ ජයග්‍රහණයට එයාට ආශිර්වාද කරනවා වගේ මේ ගහෙන් මල් වැටෙනවා. ඉතින් මෙතනින් මේ ආදරණීය කතාව අවසන් වෙනවා. ඉතින් හරිම දුක්බර අවසානයක්. ඉතින් ඔයාලගේ අදහස් චෝදනා සියල්ල මට කමෙන්ට් කරන්න. තවත් දවසක හමු වෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.